එතුමා හම්බෙන්න මං ආවා අද එයාගේ නිල නිවාසෙට. ඉතින් එතුමා කිව්වේ මට අඟහරුවාදාට කෝල් එකක් අරගෙන අවස් ටයිම් එකේ එන්න කියලා. එතුමාගේ බැට් එක ඉවරුනාම ඉතින් එයා එතුමා කීපු වීඩියෝ තියෙන. ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් නම් ජයෙන් ජය වේවා. පාරවල් හදන්න එතකොට ඔය වතුර ලයින් එලන්න මහජන හම්බෙන්න දැන් මං ආවා එයාගේ නිල නිවාසයේ ඉන්නේ. මට 12ක් වෙද්දි කතා කරන්න බිස්නස් එක ඉවරයි එන්න පුළුවන් කියලා. හරි අඟහරුවාදා නේ අඟහරුවා. අද හිටයි ලොකු ප්‍රෙෂර් එකක් කරන ආතෝඩේ පුළුවන් 35ට. ඒක ඉවරෙච්ච ගමන්. හරි. අද හිටයි ඉවරයි. හරි. හරි. නෑ. හරිනම් මම කෝල් එකක් දාන්න ඕන කිව්වා බයික් එක එල්ල. ඒ කෑල්ල ගෙනල්ලා කෝල් එකක් දාන්න ඕනේ. ඔව්. මට අද හිටයි දෙන්න. හරි. හරි. අද හිටයි මේ විදේශවල ටික කරලා. ඔයා අඟහරුවා. ඔයා උදේ වගේ ජොබ් එක කරලා. මට කතා කරලා ඉන්න දෙන්න. හරි. ඊළඟ තියෙන එකක් බලලා ඔයාට කැමති එකක් ගන්න. ඔයා හැබැයි කීයක විදකලා ගිය හදා ගන්නවා. හරි අම්මා කොහොම හරි කරන්න මොකක් හරි. ආව එකපාරටම ආව මේ දවස් හිරලා ඉන්නේ. කොහරි වැඩක් කරලා. ඔයාලා මෙහෙ පදිංචි තියෙනවනේ. මේ පදිංචි තියෙනවා. තියෙනවා නේද? ඔව්. බදරුම ගමසේ කොටස තියෙනවනේ. ඔව් කොටස් තියෙනවා. ආ රයිට්. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. නැත්නම් ඒක අනාවකලා ගියන්නේ පිට කොහෙද තියෙනවනේ. ඔව් ඔක්කොම තියෙනවා. හා. හරි අම්මා. හරි. මේ ඔව් මේක නම් මම තාම මේ ප්‍රශ්න ඉවර නැහැ. මට අග්ගල් ගම එක බේරගත්ත ගම. හරි. මේ ප්‍රශ්න 100ක් අද ප්‍රොමිෂන් අසන් කරනවානේ. ආ. හරි. ඔව්. ඒක මට ඔයා ගමට ගියාද? ඔව් ගමට ගියා මෙතුමා. ආස හම්බුණාද? එක්කෙනෙක් නම් හම්බුණා මට. යා පණිවිඩයක් දුන්නා. නිශාන්ත නෙමෙයිද?